ඔයත් යාළුවනේ මේ වෙද්දි පුංචියට හරි බිස්නස් එකක් පටන් අරන් නම් ඉන්නේ අනිවාර්යෙන්ම ඔයාට අවශ්‍යම දෙයක් තමයි ඔයාගේ ප්‍රොඩක්ට් වලට ප්‍රොමෝෂන් කැම්පේන් එකක්. ඉතින් යාළුවනේ මේක කිව්ව ගමන් ගොඩක් දෙනෙක්ට අවශ්‍ය වෙනවා සල්ලි. එහෙම නැත්නම් හොඳ කැමරාස්, ඒ වගේම ලයිට්ස්, ඒ වගේම මේ ප්‍රොඩක්ට් එකක් රිවිව් කරන්න කැරට් එකක්. ඉතින් මෙන්න මේ සේරම දේවල් වලට අපිට සල්ලි යනවා. ඉතින් කැමති නැද්ද යාළුවනේ AIට කියලා මෙන්න මේ වගේ ප්‍රොඩක්ට් වීඩියෝ එකක් ක්‍රියේට් කරගන්න. ඉතින් බලන්නකෝ යාළුවනේ මෙන්න මේ වීඩියෝ එක. Single ounce of bulk. The liquid silicone wraps tight, absorbs shocks, and still fits in your pocket. Actually works. Grab yours today. Links in the bio. කොහොමද යාළුවනේ? ඉතින් කැමති නේද ඔය වගේ වීඩියෝ එකක් තප්පර ගණනක ඇතුළත හදාගන්න? ඔව් ඉතින් කිසිම වියදමක් යන්නේ නැහැ. මේ වීඩියෝ එක අවසානකම් බැලුවොත් ඔයාලට අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක වගේම තවත් වීඩියෝස් ගොඩක් ස්ටෙප් බයි ස්ටෙප් හදාගන්න හැකියාවක් තියෙනවා. ඉතින් එහෙනම් යාළුවනේ වැඩි කතා වුන්නේ වීඩියෝට ලයික් එකක් දාගෙනම දැන් අපි වීඩියෝ එකෙන් සෙට් වෙමු. මුලින්ම යාළුවනේ ඔයාලට කරන්න තියෙන්නේ මෙච්චරයි. ඔයා කැමති බ්‍රවුසර් එකක් ඕපන් කරගෙන සර්ච් කරගන්න Creatify කියලා. ඊට පස්සේ යාළුවනේ ඔයාලට මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක් බලා ගන්න පුළුවන්. normally දැන් ඔයාලට කරන්න තියෙන්නේ යාළුවනේ මේකට log වෙන එක. ඉතින් මම මෙතන මේ create කියන එක ක්ලික් කරලා මම මෙතන මගේ Gmail එක select කරලා මම මේ site එකට log වෙනවා. ඔයාලට යාළුවනේ ඔයාගේ Gmail එක හරහා හරියටම login වුණා නම් ඔයාලටත් මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. හරි දැන් යාළුවනේ මම මේ ඉන්ටර්ෆේස් එක සම්බන්ධයෙන් පොඩි දැනුවත් කිරීමක් කරොත් ඔයාට යාළුවනේ මේ සයිට් එකේ වම් පැත්තෙන් බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ කැටගරිස් තුනක් තියෙනවා. සාමාන්‍යයෙන් tools තියෙනවා, ඒ වගේම projects, ඒ වගේම my brand කියලා කැටගරි තුනක් තියෙනවා. ඉතින් යාළුවනේ ඊට පස්සේ යාළුවනේ මේ මැද තියෙන මෙන්න මේ කොටස ගැන කතා කරොත් සාමාන්‍යයෙන් මේක හරහා තමයි අපි අපේ ad එක create කරගන්න යන්නේ. ඉතින් මුලින්ම තියෙන යාළුවනේ මෙන්න මේ විදියට ad එකක් මේක කරන section එක, ඒ වගේම avatar video එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට හැකියාවක් තියෙනවා මේවට පේනවා වගේ assist video එකක් create කරගන්න. ඉතින් යාළුවනේ තවත් ඔයාලා tools බලා ගන්න හැකියාවක් තියෙනවා මෙන්න මේ විදියට. ඉතින් සාමාන්‍යයෙන් යාළුවනේ image ad වෙන්න පුළුවන්, නැත්නම් video ad, ඒ වගේම product video, මෙන්න මේ වගේ ගොඩක් sections, ඒවා නැත්නම් අපි කතා කරනවා ගොඩක් tools මේක හරහා අපිට බලා ගන්න පුළුවන්. හරි ඉතින් ඒ වගේම තමයි යාළුවනේ මම තව ටිකක් පල්ලෙහාට යන්නම්. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ video section එකකුත් මේකෙන් බලා ගන්න පුළුවන්. හරි දැන් ඉතින් යාළුවනේ ඔයාලට මතකයට එනවා ඇති ඔයාත් මේ වගේ වීඩියෝ එකක් කොහෙද හරි දැකලා තියෙනවා කියලා. ඔව් ඉතින් යාළුවනේ ඔයාත් social media එක use කරන කෙනෙක් හැටියට අනිවාර්යයෙන්ම දැන් මේ වගේ වීඩියෝස් දැකලා තියෙන්න ඕන. මොකද යාළුවනේ සාමාන්‍ය YouTube එකේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් TikTok, Facebook මෙන්න මේ වගේ platform වල මේ වගේ වීඩියෝස් දැන් ගොඩක් ජනප්‍රියයි. ඉතින් ඒක නිසා යාළුවනේ මේ වගේ වීඩියෝස් පවා ඔයාලට මේ සයිට් එක කරා ක්‍රියේට් කරගන්න පුළුවන්. හරි ඉතින් යාළුවනේ වැඩි කතාවක් ඕනේ නැහැ. දැන් අපි බලමු කොහොමද හරියටම ad එකක් ක්‍රියේට් කරගන්න කියලා. මුලින්ම යාළුවනේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන මේ add මේක කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මෙතනදී යාළුවනේ කියන්නේ ඔයාලගේ ප්‍රොඩක්ට් එකට අදාළ කරන ලින්ක් එකක් මෙතෙන්ට පේස්ට් කරන්න කියලා. සාමාන්‍යයෙන් යාළුවනේ ඔයා හිතන්නකෝ ඔන්ලයින් shopping site එකක් වෙන්න පුළුවන්, නැත්නම් ඔයාගම කියලා ඔන්ලයින් business එකක් කරනවා නම් ඔයා clothing වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයා electric items වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මොකක් හරි වෙනස් accessories වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඕනම ප්‍රොඩක්ට් එකක ලින්ක් එකක් ඔයාට මෙතෙන්ට පේස්ට් කරන්න හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ මම මෙතනදී යාළුවනේ සිලෙක්ට් කරගන්න මේ විදිහට AliExpress කියන සයිට් එක මේ හරහා තමයි මම ලින්ක් එකක් අරගන්න යන්නේ. ඉතින් ඔයාලා කරන්න තියෙන යාළුවනේ සරලවම ඔයාට අවශ්‍ය කරන ප්‍රොඩක්ට් එක මෙන්න මෙතනින් සර්ච් කරලා ඔයා මෙතනින් ෆිල්ටර් කරගන්න. ෆිල්ටර් කරලා පස්සේ ඔයාට මෙන්න මේ වගේ items ටිකක් බලා ගන්න පුළුවන්. මෙතනදී යාළුවනේ මම සිලෙක්ට් කරගන්නේ මෙන්න මේ earbud එක. ඉතින් යාළුවනේ දැන් ඔයාට බලා ගන්න පුළුවන් මේ ප්‍රොඩක්ට් එකට අදාළ කරන URL එක මෙන්න මේ search bar එකේ තියෙනවා. ඉතින් මම මෙන්න මෙතන copy කරලා දැන් යනවා අර අපි මුලින්ම කියපු Creatify කියන එකේ ඉන්ටර්ෆේස් එකට. දැන් යාළුවනේ මම මෙතන මෙන්න මේ link එක paste කරලා මෙතනින් ඔයාලට පේනවා ඇති analyze URL කියලා තියෙනවා. ඉතින් මම මෙන්න මේක මේ විදිහට ලබා දෙනවා. දැන් යාළුවනේ ඔයාලට මෙන්න මේ වගේ පොඩි percentage එකක් වැටෙයි. ඒක 100%ක් වුණාට පස්සේ අපිට මේකේ ඉතුරු ටික කරගන්න හැකියාවක් තියෙනවා. හරි. දැන් යාළුවනේ මෙන්න මේ විදිහට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඔයාගේ product එකේ name එක, ඒ වගේම description එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට අවශ්‍ය කරන ad එකේ images ටිකක් මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් යාළුවනේ මෙතනදී මට බලා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක පොඩ්ඩක් ස්ලෝ නිසා. හරි. දැන් ඉතින් ඔයාට ඔයාගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එකත් එක්ක මේක කිසිම ප්‍රශ්නයක් නැතුව ඉස්සරහට කරගෙන යන්න හැකියාවක් තියෙනවා. මෙතනදී යාළුවනේ ඔයාට පුළුවන් ඕන නම් ඔයා කැප්චර් කරගත්ත images පවා add කරන්න. මෙතනින් ඔයාට පුළුවන් මෙන්න මෙතන add assist කියන එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා upload from local කියලා. මෙන්න මේක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාගේ browser එකේ නැත්නම් ඔයාගේ gallery එකට ගිහිල්ලා ඔයාට එතනදී image එක select කරගන්න පුළුවන්. හරි මම මෙතන යාළුවනේ මේ ටික මෙහෙම තියලා මෙන්න මෙතන next කියන එක ලබා දෙනවා.
ඊට පස්සේ යාළුවනේ ඔයාට මෙන්න මේ වගේ types දෙකක් select කරන්නයි මම මෙන්න මෙතන මුලින්ම තියෙන most popular කියලා තියෙන්නේ. අන්න ඒක select කරලා මෙතන next කියන එක ලබා දෙනවා. දැන් යාළුවනේ අපිට තව විනාඩි තප්පර ගණන් විනාඩි ගණන් නෙමෙයි තප්පර ගණන් අපිට බලන් ඉන්න සිද්ධ වෙනවා මෙන්න මේ percentage එකක් 100%ක් වෙනකම්. දැන් යාළුවනේ ඔයාට මෙන්න මේ වගේ ඔයාගේ ස්ක්‍රිප්ට් එක බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ ස්ක්‍රිප්ට් එකට දාලා තමයි යාළුවනේ ඔයාගේ වීඩියෝ එක ජෙනරේට් වෙන්නේ. ඉතින් ඔයාට හැකියාවක් තියෙනවා යාළුවනේ මෙන්න එයාලගේ ඩීටේල්ස් එක්කම නැත්නම් එයාලා ක්‍රියේට් කරලා දීලා තියෙන ස්ක්‍රිප්ට් එකෙන්ම අපිට වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඔයා ගාව මොකක් හරි ඔයාගේ ස්ක්‍රිප්ට් එකක් තියෙනවා නම් අන්න ඒකත් මෙතනින් ඔයාලා සිලෙක්ට් කරලා අප්ලෝඩ් කරන්න පුළුවන්. මෙන්න මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් උඩම තියෙනවා use your own script කියලා. මෙන්න මේක සිලෙක්ට් කරලා ඔයාට හැකියාවක් තියෙනවා ඔයාගේ ස්ක්‍රිප්ට් එක මෙතන ලබා දීලා මෙන්න මෙතන next කියන බටන් එක ක්ලික් කරන්න. ඉතින් යාළුවනේ එහෙම නැත්නම් ඔයාට හැකියාවක් තියෙනවා මෙයාලා විසින්ම ජෙනරේට් කරලා ලබා දෙන මෙන්න මේ default script එකත් ඔයාට use කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ script එක ඔයාට මදි නම් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතන පල්ලෙන් පේන generate more script කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ යාළුවනේ තප්පර ගණක් ඇතුළත තවත් ස්ක්‍රිප්ට් එකක් ඔයාට මෙයාලා ජෙනරේට් කරලා දෙනවා. දැන් යාළුවනේ ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතන පල්ලෙන් පේන next කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් මෙතනදී යාළුවනේ ඔයාට සරලවම කරන්න තියෙන්නේ මෙන්න මේ කාරණාව. මෙතනදී යාළුවනේ සරලවම සිද්ධ වෙන්නේ ඔයාගේ ප්‍රොඩක්ට් එක සම්බන්ධයෙන් පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් අපි ලබා දුන්නානේ. අන්න ඒ ඩිස්ක්‍රිප්ෂන් එක මෙයාලා මේ විදියට ඉන්ට්‍රොඩක්ෂන් කරනවා. එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් අර ප්‍රසන්ට් කරනවා වගේ තමයි මෙන්න මේ කැරක්ටර් එකක් යූස් කරලා ඒ ප්‍රොඩක්ට් එක සම්බන්ධයෙන් පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරනවා. ඉතින් අන්න ඒකට යාළුවනේ ඔයාට කැරක්ටර් එක සිලෙක්ට් කරන්න අවශ්‍යයි. ඉතින් මෙතනදී යාළුවනේ ඔයාලට කැමති කැරක්ටර්ස් දෙකක් සිලෙක්ට් කරන්න හැකියාවක් තියෙනවා. මෙන්න මෙතන මේ විදියට ඔයා සිලෙක්ට් කරන avatar කැරක්ටර් එකත් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. මම මෙන්න මේ විදියට සිලෙක්ට් කරනවා කැරක්ටර්ස් දෙකක්. ඉතින් එහෙම නැත්නම් යාළුවනේ ඔයාලට හැකියාවක් තියෙනවා මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් my avatar කියලා එකක් තියෙනවා. මෙන්න මෙතන ගියට පස්සේ ඔයාගේ avatar එක නැත්නම් ඔයාගේ image එකක් මෙතනට අප්ලෝඩ් කරන්න හැකියාවක් තියෙනවා. එතනදී යාළුවනේ හැබැයි ඔයාට pro feature එක use කරන්න හැකියාවක් තියෙන්න ඕන. නැත්නම් ඔයාට ඒක කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් එතනදිත් යාළුවනේ ඔයාට පුළුවන් ටෙස්ට් එකක් ලබා දීලා වීඩියෝ එකක් බවට කන්වර්ට් කරගන්න නැත්නම් avatar character එකක් create කරගන්න. ඉතින් එහෙම නැත්නම් යාළුවනේ ඔයාගේ image එකක් ලබා දීලා පුළුවන් avatar එකක් create කරගන්න. එහෙම නැත්නම් shortly කතා කරලා යාළුවනේ වීඩියෝ එකක් ඔයාලට අප්ලෝඩ් කරන්න පුළුවන් මෙන්න මෙතන අප්ලෝඩ් කරලා ඔයාලට character එකක් create කරගන්න හැකියාවක් තියෙනවා. හරි. දැන් යාළුවනේ ඔයාලට මෙච්චරයි කරන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට avatars දෙකක් select කරලා ඔයාලට පල්ලෙන් පේන මෙන්න මෙතන next කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ යාළුවනේ ටික වේලාවකින් ඒ කියන්නේ තප්පර ගණනකින් ඔයාලට ඔයාගේ ad එක powerful නැත්නම් creative විදිහට බලා ගන්න හැකියාවක් තියෙනවා. මේ තියෙන යාළුවනේ අපේ ෆයිනල් අවුට්පුට් එක. ඉතින් මෙතනදී යාළුවනේ සාමාන්‍යයෙන් ඔයාලට කැමති වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්න හැකියාවක් තියෙනවා. හැබැයි මතක තියාගන්න අපි මේකෙදි යූස් කරේ යාළුවනේ ෆ්‍රී version එක. ඉතින් ඒක නිසා යාළුවනේ අනිවාර්යෙන්ම ඔයාලට watermark එකක් මේකෙදි ලැබෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට කරන්න තියෙන්නේ සරලවම ඔයාලට මොකක් හරි product video එකක් review කරන්න අවශ්‍යයි නම් කෙලින්ම යන්න OBS එකට. එහෙම නැත්නම් ඔයාලට හැකියාවක් තියෙනවා screen recorder එකක් යූස් කරලා ඔයා ඒ වීඩියෝ එක play කරලා screen record කරලා ඔයාට කැමති තැනක ලබා හැකියාවක් තියෙනවා. ඉතින් මෙතනදී යාළුවනේ තවත් මම කාරණාවක් කියන්නම්. සාමාන්‍යයෙන් මේකෙදි අපිට ඩියුරේෂන් එක තප්පර 35ක් 30ක් වගේ අතර තමයි බලා ගන්න හැකියාවක් තියෙන්නේ. ඉතින් ඔයාලට මේවා එඩිට් කරගන්නත් මෙන්න මේ සයිට් එක through හැකියාවක් ලබා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි යාළුවනේ අද වීඩියෝ එක අවසන් වෙන්න යන්නේ. ඉතින් ෆයිනලි අපි සුපිරිම ප්‍රොඩක්ට් එකක් නැත්නම් අපි ප්‍රොඩක්ට් එකට ඇඩ් එකක් ක්‍රියේට් කරලා අවසానයි. ඉතින් Creatify කියන සයිට් එක තමයි මම මේකට යූස් කරේ. ඉතින් අනිවාර්යයෙන්ම යාළුවනේ මේ වගේ වීඩියෝස් ජෙනරේට් කරන්න ඔයා යූස් කරන සයිට් එකත් පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මම කිව්වනේ වීඩියෝ එක අවසන් වෙන්න කලින් මම ඔයාලට තවත් සයිට් කීපයක් සම්බන්ධයෙන් කතා කරනවා කියලා. ඉතින් ඒකදී කතා කරන පළවෙනි සයිට් එක තමයි යාළුවනේ මෙන්න මේ වාට පේන clade.ai. cloud.ai නෙමෙයි clade.ai. ඉතින් මෙන්න මේ සයිට් එක හරහා හැකියාවක් තියෙනවා ඔයාගේ ප්‍රොඩක්ට් එක ad එකක් හැටියට ක්‍රියේට් කරගන්න. ඉතින් ඒ වගේම තවත් සයිට් එකක් තියෙනවා යාළුවනේ. ඉතින් ඒ තමයි top view කියන සයිට් එක. ඉතින් මෙන්න මේ සයිට් එක හරහා හැකියාවක් තියෙනවා ඔයාට වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න. හරි. ඉතින් මෙන්න මේ සම්බන්ධයෙන් තමයි යාළුවනේ අද මේ වීඩියෝ එකෙන් කතා කරේ. අනිවාර්යයෙන්ම වීඩියෝ එක සම්බන්ධයෙන් ඔයාට තියෙන අදහස පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ට share කරලා වීඩියෝට like එකක් දාන්න අමතක කරන්නත් එපා. එහෙනම් යාළුවනේ තවත් දවසක තවත් අලුත් වීඩියෝ එකක් හමුවෙමු. මතක ඇතුව subscribe කරලා තියාගන්න. එහෙනම් අදට ගිහින් ඉන්නම් ඔයාලා සියලු දෙනාටම වාසනාවන්ත සුබ දවසක්. ජය වේවා.